හිතන්නකො තමන් ආදරය කරන මිනිසුන්ව තමන්ව මරන්න හදනවා නම් ඒ වෙලාවේ ඔයා කරන්නේ මොකක්ද? වසර ගණනාවක් තිස්සේ මිනිස්සු එක දෙයක් විශ්වාස කළා. සමහර පොත් කියවන්න නෙමෙයි වලලලා දාන්න ඕන. මොකද ඒ පොත්වල තියෙන්නේ දැනුම විතරක් නෙවෙයි. මියගිය දේවල් නැවත අවදි කරන්න පුළුවන් බලයක්. නපුරු ආත්ම මේ ලෝකෙට ගෙන්වන්න පුළුවන් මන්තර. ඒ වගේම මිනිස්සුන්ව තමන්ගේ පාලනයෙන් ඉවත් කරන්න පුළුවන් අදුරු බලයක්. හැබැයි කවුහරි ඒ පොත නැවත විවෘත කළොත් එතනින් පස්සේ සිද්ධ වෙන දේවල් නවත්තන්න කාටවත් බෑ. Evil Dead Burn කියන්නේ ඒ වගේම පරණ නපුරක් නැවත අවදි වීමෙන් පටන් ගන්න භයානක කතාවක්. ඉතින් මේ නපුර මුලින්ම අවදි වුණේ කොහොමද? ඒක නිසා කී දෙනෙක්ට තමන්ගේ ජීවිත අහිමි වෙන්න සිද්ධ වෙනවද? අපි දැන් ඒ කතාව මුලින්දම බලමු. චිත්‍රපටය පටන් ගන්නේ ජෝසප් කියන කෙනෙක්ගෙන්. ජෝසප් තමන්ගේ සීයා වුණු බෙන්ජමින්ගේ පරණ දේවල් තියෙන පරණ ටේප් රෙකෝඩ් එකක් ප්ලේ කරනවා. බෙන්ජමින් කියන්නේ පුරාණ ඉතිහාසය ගැන පර්යේෂණ කරපු ප්‍රොෆෙසර් කෙනෙක්. එයාගේ රෙකෝඩින් එකෙන් ජෝසප්ට දැනගන්න ලැබෙන්නේ Book of the Dead කියන භයානක පොතක් ගැන. මේ පොතේ තියෙන්නේ අනාවැකි මියගිය ඩීමන්ස්ලා නැවත ලෝකෙට ගෙන්වන ආකාරය ගැන. මේ පොත හොයාගෙන තිබුණේ Circle of the Wise Men කියන සංවිධානයක්. බෙන්ජමින් එයාලට මේ පොතේ භයානකකම ගැන අනතුරු ඇගෙව්වත් එයාලා බෙන්ජමින් කියන කතාවට ඇහුම්කන් නොදී chapters කිහිපයක්ම කියවලා තියෙනවා. ඒකත් එක්ක ඩීමන්ස්ලා ලෝකෙට එනවා. නමුත් බෙන්ජමින් මේ ඩීමන්ස්ලව ආයේ නිරේට යවන්න පුළුවන් විශාල බලයක් තියෙන ආටිෆැක්ට් එකක් හොයාගන්නවා. ඒක එයා ආරක්ෂා කරන විශේෂ හෙක්ස් එකක් දාලා හංගලා තියෙන්නේ. හැබැයි ඒ හෙක්ස් එක ඉවත් කළොත් ඩීමන්ස්ලට ඒ ආටිෆැක්ට් එක දැනෙනවා. ඒ නිසා එයාලා ඒක ආයේ හොයාගෙන එනවා. ජෝසප් මේ රෙකෝඩින් එක අහන ගමන් ගොඩක් නෝට්ස් ලියා ගන්නවා. ඒ අතර එයාගේ පෑන බිමට වැටිලා පරණ බිත්තියක් ළඟට රෝල් වෙලා යනවා. ජෝසප් බිත්තියේ තිබුණු ලී කොටස ගලවලා බලනකොට අමුතු බන්ඩල් එකක් තියෙනවා. ජෝසප් කතුරකින් එක විවෘත කරාම ඇතුළේ තියෙන දේ දැකලා ගොඩක් පුදුම වෙනවා. එතන මොකද්ද ශරීරයක් මමිෆයි කර සගවලා තියෙන්නේ. ජෝසප් ඒක දන්නේ නැතුව විවෘත කරනවා. එච්චරයි. දුෂ්ටාත්මේ නිදහස් වෙනවා. ඒ අතරේ ලියෝයි ජේරඩ් කියලා දෙන්නේ වැවේ මාළු අල්ලමින් ඉන්නවා. ලියෝට එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් කෝල් එකක් එන නිසා ප්‍රයිවට් එකේ කතා කරන්න කැලෑව පැත්තට යනවා. ජේරඩ් තනියම මාළු අල්ලමින් ඉන්නකොට එකපාර බිලිපිති දෙකම කවුහරි ඇද ගන්නවා වගේ දැනෙනවා. ලියෝගේ බිලිපැත්ත වතුරට ඇදගෙන යන අතරේ ජේඩ්ගේ අනිත් බිලිපැත්ත මොනවදෝ අල්ලගන්න උත්සාහ කරනවා. හැබැයි එයා අල්ලගන්නේ කුණු වෙච්ච කොණ්ඩ ගැලවිච්ච ගෑනු කෙනෙක්ගේ හිසක්. ජේරඩ් බය වෙලා බිලිපැත්ත අතාරිනවා. ඊට පස්සේ ඔහු ලියෝට කෑ ගහලා උදව් ඉල්ලනවා. ඒත් එක්කම බිලිපැත්තේ වයර් එක වතුරෙන් ඉහළට ඇවිල්ලා ජේඩ්ගේ මූණේ බෙල්ල වටේ එතෙනවා. ඒවා ඔහුව වතුරට ඇදගෙන යනවා. බිලිපෙත්තේ කොකු එයාගේ හැම ඉරාගෙන වතුර යටට ඇදගෙන යනවා. ලියෝ ආපහු එනකොට ජේරඩ් වතුරේ උදව් ඉල්ලමින් ඉන්නවා. ලියෝ ඉක්මනට බෝට්ටුවකට නැගලා එයා ළඟට යනවා. හැබැයි ලියෝ යනකොට ජේරඩ් අතුරුදහන්. ටික වෙලාවකට පස්සේ ජේරඩ් නැවත වතුරෙන් මතුවෙලා ලියෝව අල්ලගෙන උදව් ඉල්ලනවා. ඒත් එක්කම වතුර රතු පාටට වෙන තරමට ලේ ගලන් යනවා. ජේරඩ්ගේ මූණ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ලියෝ ඔහුව වතුරෙන් එළියට ගන්නකොට ජේඩ්ගේ පහළ කොටස නැහැ. ලියෝට වමන යන වගේ වෙද්දී එයා දකිනවා ගෑනු කෙනෙක් Taman දිහා බලාගෙන ඉන්නවා. ඒ ගෑනු කෙනා වතුර යටට අතුරුදහන් වෙනවා. බය වෙච්ච ලියෝ බෝට්ටුව ස්ටාර්ට් කරන්න උත්සාහ කළත් ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඒ වෙලාවේ ගෑනු කෙනා බෝට්ටුව පෙරලෙනවා. ලියෝ වතුරට වැටෙනවා. එයා යන්තම් වතුරෙන් මතුවලා බලනකොට අර ගෑනු කෙනා බෝට්ටුව උඩ හිටගෙන ඉන්නවා. එයා Tamanගේ අත් කරකවනකොට වැවේ වතුර උතුරන්න පටන් ගන්නවා. ලියෝ වේදනාවෙන් කෑ ගහනවා. එයාගේ අග පිච්චෙන්න පටන් ගන්නවා. වටේට මැරුණු මාළු ගොඩක් පාවෙනවා. අන්තිමේදී ලියෝ කොහොමරි වෙරළට පීනලා ඇවිත් සීනැතව වැටෙනවා. ඒ ගෑනු කෙනා ලියෝගේ අත පාගගෙන කැලෑවේ හරහා පාරකට යනවා. එයා කිසිම සෙලවීමක් නැතුව රෑ වෙනකම්ම පාර අයිනේ ඉන්නවා. අන්තිමේදී කාර් එකක් එනවා. ගෑනු කෙනා පාරට එනවා. ඒ කාර් එක ඇව යට කරගෙන යනවා. මේ අතරේ ජෝසප් තමන්ගේ බර්ත් එක සෙලිබ්‍රේට් කරන්න නයිට් ක්ලබ් එකක ඉන්නවා. එයා එයාගේ සහෝදරයා විලියම්, ජෝසප්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තියා සහ විලියම්ගේ බිරිඳ ඇලිස් ඉන්නවා. මුලදී හැමෝම සතුටින් ඉන්නවා. නමුත් විලියම් ඇලිස්ට ඇල්කොහොල් බොන එක ගැන බනින්න පටන් ගන්නවා. ඊට පස්සේ විලියම් ජෝසප්ට එක්ස්පෙන්සිව් පෙන් එකක් ගිෆ්ට් කරනවා. විලියම් කියනවා ඒක තමන්ගේ වගේම ඇලිස් කෙනුත් හම්බෙච්ච ගිෆ්ට් එකක් කියලා. හැබැයි ඇලිස් ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇලිස් ජෝසප්ට තමන්ගේම ගිෆ්ට් එකක් ගෙනල්ලා තියෙනවා. ඒ තමයි ජෝසපුයි තියාගේ ගත්ත ලස්සන ෆොටෝ එකක්. මේකට විලියම්ට තරහ යනවා. ආයෙත් දෙන්න ආගියුමන්ට් එක පටන් ගන්නවා. ඇලිස්
එළියට ගිහින් සිගරට් එකක් බොනවා. එතනදී නයිට් ක්ලබ් එකේ එම්ප්ලොයි කෙනෙක් එක්ක ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරනවා. විලියම් එළියට ඇවිත් ඒක දැකලා ඇලිස් තමන්ගේ ස්ටාෆ් එකට තමන් ගැන නරක දේවල් කියනවා කියලා. එයා චෝදනා කරනවා. ඇලිස් ආපහු ඇතුළට යන්න බෑ කියනවා. විලියම් එයාගේ අතෙන් අල්ලගෙන ඇව අදගෙන යන්න උත්සාහ කළා. ඇලිස් එයාව තල්ලු කරලා දානවා. දෙන්න අතර ආයෙත් රණ්ඩුවක් ඇති වෙනවා. විලියම් හොඳටම තරහ ගිහිල්ලා එයාගේ අත කාර් එකේ වින්ඩෝ එකට ගහනවා. ඒකෙන් එයාගේ අත තුවාල වෙනවා. හැබැයි ඒකටත් විලියම් ඇලිස්ට තමයි දොස් කියන්නේ. ඇලිස් අඩාගෙන දුකින් එතනින් යනවා. පස්සේ ජෝසප් විලියම් බීලා ඉන්න නිසා එයාව ගෙදර ගෙනියන්න කතා කරනවා. ඒත් විලියම් ඒක ගණන් ගන්න නැතුව තමන්ගේම කාර් එකෙන් යනවා. විලියම් ඉතා වේගෙන් ඩ්‍රයිව් කරන නිසා කැලෑවලගේ පාරේදී කලින් කාර් එකට යට වෙච්ච අර ගෑනු කෙනාව එයාට පේන්නේ. විලියම්ගේ කාර් එකට ඒ ගෑනු කෙනා වැදෙනවා. කාර් එක පාරෙන් ඉවතට ගිහිලා කන්දකින් පහළට පෙරෙලා කාර් එක අප්සයිඩ් ඩවුන් වෙනවා. විලියම් ඇතුළ හිර වෙනවා. එයාට කාන්තාවක් වේදනාවෙන් කෙදිරි ගාන හඩක් ඇහෙනවා. එයා 911 කෝල් කරන්න ෆෝන් එක ගන්න උත්සාහ කරනකොට ෆෝන් එක අතින් වැටෙනවා. එක පාරටම ඒ ගෑනු කෙනා විලියම්ගේ නම කියනවා. එයාගේ ඔළුව ශරීරයෙන් වෙන් වෙන්න පටන් ගන්නවා. එයාගේ ඔළුව විලියම්ට එයාගේ පවුල ළඟට අරගෙන යන්න කියනවා. ඊට පස්සේ ඔළුව ඇගෙන් වෙන් වෙලා කාර් එක ඇතුළේ පෙරලෙනවා. ඒ ඔළුව මන්තරයක් කියන්න පටන් ගන්නවා. කාර් එකේ ලයිට් ඔෆ් වෙනවා. සීට් බෙල්ට් එක විලියම්ගේ ඇඟ වටේ තද වෙනවා. ඊට පස්සේ කාර් එක ගිනි ගන්නවා. විලියම් එළියට එන්න උත්සාහ කළත් එයාට බැරි වෙනවා. වීදුරු පුපුරලා යනවා. අන්තිමේදී ඒ ගින්න නිසා විලියම් මැරෙනවා. ඊට පස්සේ පවුලේ අය විලියම් වෙනුවෙන් අවසන් ගෞරව උත්සවයක් පවත්වනවා. විලියම්ගේ අම්මා වෙච්ච සුසේන් තමන්ගේ පුතා ගැන වචන කීපයක් කතා කරනවා. ඇලිස්ටත් කතා කරන්න අවස්ථාව දෙනවා. ඒත් එයා කිසිම දෙයක් ප්‍රෙපෙයාර් කරලා නැහැ කියනවා. ඒකට විලියම්ගේ දෙමාපියන් ඇලිස් ගැන තරහෙන් බලනවා. විලියම්ගේ බොඩි එක ගෙනියන වෙලාවේ එයාගේ තාත්තා එඩ්ගර් එම්ප්ලොයි කෙනෙක්ගෙන් විනාඩි 5ක් තමන්ගේ පුතා එක්ක තනි වෙන්න අවස්ථාවක් ඉල්ලනවා. එඩ්ගර් තනි වුණාට පස්සේ අඬන්න පටන් ගන්නවා. එකපාරටම කොෆින් එක ඇතුලෙන් ශබ්දයක් එනවා. කොෆි එකේ ලිඩ් එක හෙල්ලෙනවා. එඩ්ගර් කිසිම දෙයක් හිතන්නේ නැතුව යකඩයක් අරගෙන ලිඩ් එකට ගහලා සිදුරක් හදනවා. එකපාරටම පිච්චිලා කළු වෙච්ච අතක් එළියට ඇවිත් එඩ්ගර්ගේ අත අල්ලනවා. එඩ්ගර් බිම වැටෙනවා. ඒ අතර විලියම්ගේ පිච්චුන ඇඟ කොෆින් එකෙන් නැගිටිනවා. එම්ප්ලොයි ආපහු එනකොට විලියම් එයාවත් මරනවා. එඩ්ගර් සිද්ධ වුණ දේ කාටවත් කියන්නේ නැතුව ඉක්මනින් එතන යන්න කියලා කාර් එකේ හෝන් එක ගහනවා. ඊට පස්සේ එයාලා පවුලේ තිබ්බ පරණ ගෙදරට එනවා. සුසේන්ට දැනගන්න ලැබෙනවා ජෝසප් තවමත් බෙන්ජමින්ගේ සියලුම පරිේශනයි දේවලුයි තියාගෙන ඉන්නවා කියලා. ජෝසප් ඒව එකතු කරගෙන බුක් එකක් ලියන්නත් හදනවා. සුසේන් තරහෙන් ඒ හැමදේම කුණු බෑග් එකකට දාන්න පටන් ගන්නවා. සුසේන් කියන්නේ එයාගේ තාත්තා කල්ට් එකකට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්. එයා ඇච්චර හොඳ කෙනෙක් නෙවෙයි කියලා. එයා තමන්ගේ පවුලට වඩා බුද්ධිමත් මිනිස්සු එක්ක වැඩ කාලයක් ගත කළා කියලා සුසෙන් චෝදනා කරනවා. සුසෙන්ගේ සහෝදරය අසනීප වුණාට පස්සේ බෙන්ජමින් පවුල අතහැරලා ගිහිල්ලා තියෙනවා. බෙන්ජමින් කියලා තිබුණේ ඊවිල් වලින් තමන්ගේ පවුල ආරක්ෂා කරන ක්‍රමයක් හොයාගන්න ඕනි කියලා. ඒ නිසා පවුලේ බඩ පැටවිලා තිබේ සුසෙන්ට. ඒක නිසා බෙන්ජමින්ට කවදාවත් සමාව දෙන්න සුසෙන් කැමති වෙන්නේ. ජෝසප් පහලට එනකොට එයා දකින තිය වගේම ඇලිස් ආච්චි පොලිව චියාලිෆ්ට් එකට දාන්න උත්සාහ කරනවා. පොලි ඇලිස්ට කනේ පාරක් ගන්නවා වගේම තියට හොරෙක් කියලා චෝදනා කරනවා. සුසෙන් එනකම් පොලි සංසුන් වෙන්නේ නැහැ. මේ අතර එඩ්ගර්ට තදින් කැස්සක් එනවා. එයා බ්‍රෂ් ට්‍රිමර් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කළත් ඒක ස්ටාර්ට් වෙන්නේ. ජෝසප් කියන්නේ ඒකේ පෙට්‍රෝල් ඉවර වෙලා කියලා. එඩ්ගර් තරහෙන් බේස්මන්ට් එකට යනවා. ගෑස් හොයන අතරේ එයාට විලියම්ගේ හඩ ඇහෙනවා. හෙල්ප් මී කියලා විලියම් කතා එඩ්ගර් ඒ හඩ පස්සේ යනකොට දොර එකපාරටම වැහෙනවා. ලෑම්ප් එක පුපුරනවා. එඩ්ගර් පීයක් ගන්නවා. එයාට අමුතු වොයිසස් ඇහෙන්න පටන් ගන්නවා. ඒ වොයිසස් එයාට ඇතුළට එන්න කියනවා. එඩ්ගර් එයාලගේ තියෙන පීය අරන් එයාවම කපා ගන්නවා. එකපාරටම ඇලිස් බේස්මන්ට් එකට එනවා. එයා ශබ්දයක් ඇහිලා තමයි එතනට එන්නේ. එඩ්ගර් පිහියේ තියාගෙන ඉන්නවා දැකලා ඇලිස් එක ඇදලා ගන්නවා. එඩ්ගර් මේ ගැන සුසෙන්ට කියන්න එපා කියනවා. ලන්ච් වෙලාවේ ජෝසප් විලියම්ගේ ඇලිස්ගේ වෙඩින් වීඩියෝ එකක් ප්ලේ කරනවා. එඩ්ගර්ගේ කැස්ස නම් තවමත් හොද වෙලා නැහැ. ඇලිස් එයාගේ පිහි වගේ දේවල් ඈඩ් කරලා තියෙනවා. සූසන් විලියම්ගේ ක්ලබ් එකට ඉස්සරහද මොකද වෙන්නේ කියලා අහනවා. ඇලිස් කියන්නේ තමන් ප්‍රංශයේ තමන්ගේ උපංගමට ආපහු යනවා කියලා. එඩ්ගර්ට පේනවා ඇලිස් එයාගේ වෙඩින් රින් එක ඇදගෙන තිබ්බේ නැහැ කියලා. ඇලිස් ඒ ගැන පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඒ අතරේ බල්ලා කෑමිල්ලලා ශබ්ද කරනවා. එඩ්ගර්ට ඒකෙන්
තවත් කේන්ති යනවා. එයා ඉතා පිළිකුල් විදියට කෑම කාලා ඒක නැවත පිගානට දානවා. ඊට පස්සේ එයා විලියම්ගේ මරණයට ජෝසප්ට දොස් කියනවා. ජෝසප් විලියම් කාර් එකේ නගින එක නවත්තන්න තිබ්බා කියලා. එඩ්ගර් කියන්නේ පවුලේ හැමෝම විලියම් මරුණ එක ගැන සතුටු වෙනවා කියලා. බල්ලා නැවත ශබ්ද කරනකොට එඩ්ගර් දෙබලකින් බල්ලාගේ හිසට ඇනලා මරලා දානවා. ජෝසප් තමන්ගේ තාත්තව නවත්තන්න දුවගෙන එනවා. ඒත් එඩ්ගර් බොටල් එකකින් ජෝසප්ට ගහනවා. ඊට පස්සේ එඩ්ගර් බිම වැටිලා උදව් ඉල්ලනවා. ටියරුයි ජෝසප්ුයි එයාව කාර් එකට දාගෙන හොස්පිටල් එකට ගෙනියනවා. ඒත් මගදී එඩ්ගර්ට සම්පූර්ණයෙන්ම භූතෙක් වැහෙනවා. එයාගේ ඇස් දිලිසෙන්න පටන් ගන්නවා. එකපාරටම එයා කතුරක් අරගෙන ටියර්ගේ මුහුණ කපන්න පටන් ගන්නවා. ජෝසප් එයාව නවත්තන්න උත්සාහ කරනවා. එඩ්ගර් එයාව තල්ලු කරනවා. ටියර්ට වාහනේ පාලනය කරගන්න බැරි වෙනවා. කාර් එක පාරෙන් එළියට ගින් ඇක්සිඩන්ට් වෙනවා. එඩ්ගර් කාර් එකේ යතුරු ගන්නවා. එයා නැවතත් ටියර්ගේ මූණට පාර දෙන්න ගන්නවා. ජෝසප් එඩ්ගර්ව සීට් බෙල්ට් එකෙන් බැදලා නවත්තනවා. ඒත් එඩ්ගර් ඩෑෂ්බෝඩ් එකට පයින් ගාලා තමන්ගේ ආසනේ පිටිපස්සට තල්ලු කරනවා. ඒකෙන් ජෝසප් තදින් හිර වෙනවා. ටියර් එළියට යන්න හදනකොටම එඩ්ගර් දොර වහනවා. එයාගේ ඇගිලිවල කොටසක් දොරට හිර වෙලා කැපිලා යනවා. ජෝසප් ආයේ තමන්ගේ තාත්තව නවත්තන්න උත්සාහ කරනවා. එඩ්ගර් එයාව කාර් එකේ ඉහළ වීදුරෙන් එළියට තල්ලු කරනවා. වීදුරු කෑලි හැමතැනම. එඩ්ගර් නැවතත් ටියර්ව සීට් බෙල්ට් එකෙන් බෙල්ල හිර කරන්න පටන් ගන්නවා. ජෝසප් කාර් එකේ තිබ්බ තුවක්කුව ගන්නවා. එයා තාත්තට තුවක්කුව එල්ල කරලා කියනවා ටියර්ව අතරින්න කියලා. ඒත් එඩ්ගර් තුවක්කුවට තමන්ගේ මූණ තද කරලා තමන්ටම වෙඩි තියන්න කියනවා. ඒ වෙලාවේ ටියර්ට ආසනයේ යට තිබ්බ ගිනි උපකරණය හම්බ වෙනවා. එයා ඒක භාවිතා කරලා කාර් එක ඇතුළම සුදු මීදුමකින් පුරවනවා. ජෝසප් තමන්ගේ පියාක සටන් කරන අතරේ ටියර් දොර අරින්න උත්සාහ කරනවා. අන්තිමේදී ජෝසප් කැඩුණු ඉහළ වීදුරෙන් එළියට පයින්නවා. එඩ්ගර් ආසනෙන් හිස් ආධාරකයක් ගලවලා ඒකෙන් ටියර්ට පාර දෙනවා. ඊට පස්සේ එයාගේ මූණටයි බෙල්ලටයි ඒකෙන් අනිනවා. මේ අතරේ ඇලිස් වගේම සූසන් මැරිච්ච බල්ලව වල්ලනවා. ඊට පස්සේ ඇලිස් සවල ආපහු ගබඩා කාමරයට ගෙනියනවා. අහම්බෙන් ඒක බෙන්ජමින්ගේ පර්යේෂණයේ තිබුණු බෑග් එක උඩට වැටෙනවා. පැරණි දේවල් හැමතැනම විසිරෙනවා. ඇලිස් ඒව අහුලන අතරේ බෙන්ජමින්ගෙන් සටහන් කියවනවා. ඒත් එයාට ඒව තේරෙන්නේ නැහැ. එයා දන්නේ නැතුවම සටහන් අතරේ තිබ්බ මන්තරයක් කියවනවා. ඒත් එක්කම මැරිච්ච බල්ලට ආයෙ පණ එනවා. බල්ලා ජනේලෙන් පැනලා ඇවිල්ලා ඇලිස්ට පහර දෙනවා. ඇලිස් කතුරක් අරගෙන බල්ලට ඇනලා බේරෙනවා. එයා ගෙදර ඇතුළට එනවා. ඇලිස් ප්‍රංශ භාෂාවෙන් කතා කරන නිසා සුසන්ට එයා කියන දේ තේරෙන්නේ නැහැ. ඒ අතර ජෝසප් ආපහු වෙනවා. එයා කියනවා එඩ්ගර් ටියර්ව මැරුවා කියලා. එක පාටම කෙනෙක් දොට්ට තට්ටු කරනවා. ජෝසප්ට ඇහෙන්නේ ටියර්ගේ හඬ. ඇලිස් දොර අරිනවා. ටියර් ගෙදර ඇතුළට එනවා. හැබැයි එයාගේ ඇස් කහ පාට. එයාගේ මූණේ තාමත් කාර් එකේ කෑල්ලක් ඉර වෙලා තියෙනවා. ඒක ඉවත් කරාට පස්සේ ටියර් ඉටිපන්දමක් අරගෙන පර්ෆෙක්ට් ෆැමිලි එක වෙනුවෙන් සුබ පැතුමක් කරනවා. ඊට පස්සේ ඉටිපන්දමේ උණු වෙච්ච ඉටිපවා බොනවා. එයා සූසන්ට පහර දෙනවා. ඇලිසුයි ජෝසපුයි එකතු වෙලා එයාව නවත්තනවා. ගොඩක් වෙලා සටන් කරාට පස්සේ එයාලා ටියර්ව පහළ කාමරේ මහලකට දානවා. ගිහින් දොරත් වහනවා. ටියර් හරිම ලස්සන කටහඬකින් ජෝසප්ට කතා කරනවා. ජෝසප් ඒ හඬට රැවටෙනවා. නමුත් ඇලිස් එයාව එතනින් ඇදගෙන ඇවිත් දොර වහනවා. සූසන් ඇලිස් ජෝසප් වගේම පොලි ගෙදරින් එළියට දුවනවා. නමුත් එළියේ එඩ්ගර් ඉන්නවා. එයා බල්ලාට විසිල් ගහලා එන්න කියනවා. ඊට පස්සේ තුවක්කුවක් අරගෙන ජෝසප් මැරෙන්න තිබුණේ විලියම් වෙනුවට කියලා කියනවා. එඩ්ගර් තමන්ටම වෙඩි තියාගන්නවා. ඒත් එයා මැරෙන්නේ නැහැ. එයා තවත් වෙඩි කීපයක් තියාගත්තත් ඔළුවේ සිදුරු හැදෙනවා විතර. එයා තවමත් ජීවත් වෙනවා. ඒ අතර පහළමාලයේ ටියර් තමන්ට ලැබුණු භූත බලය භාවිතා කරලා පරණුදුර ක්‍රියාත්මක කරනවා. ගෙදර උෂ්ණත්වය වේගෙන් ඉහළ යනවා. පවුලේ අය ආපහු ගෙදර ඇතුළට ගිහිල්ලා දොරවල් වහගන්නවා. ඇලිස් ජනේලෙන් බලනකොට එඩ්ගර් එයාට අතවනනවා. ජෝසප් දුරකථනය බලනවා. නමුත් සංඥාවක් නැහැ. පොලි එයාගේ රෝදපුටුවෙන් තනියම යනවා. එකපාරටම පහළමාලයේ දොරට කවුරු හරි තදින් පහර දෙනවා. දොරේ සිදුරක් හැදෙනවා. පොලි ළඟට ගිහින් බලනකොට ටියර් උදව් ඉල්ලනවා. පොලි දොර අරිනවා. අනිත් අයට පොලි කෑ ගහන හඬ ඇහෙනවා. එයාලා දුවගෙන එනකොට පොලි බිම වැටිලා ඉන්නවා. ඇලිසයි ජෝසපුයි බිම තියෙන ලේ බින්දු පස්සේ යනවා. එයාලා දකිනවා ටියර් කාමරේ ඉඳන්
ගිනි උදුනට පෙට්‍ර දානවා. එයාගේ භයානක හඩ කියනවා බුද්ධිමත් හැමෝම මම මරලා දානවා කියලා. සූසන් පොලිව උඩට ගෙනියනකොටම ජෝසප් ලාම්පුවක් අරගෙන තියට පහර දෙන්න සූදානම් වෙනවා. නමුත් තියර අතුරුදහන්. එක පාරටම ඇලිස්ගේ මූණට ලේ බින්දුවක් වැටෙනවා. එයාලා උඩ බලනකොට තියර් සිවිලිමේ ඉන්නවා. එයා ඇලිස් ගාවට පැනලා ඇලිස්ව බිමට දානවා. දෙන්න අතර ලොකු සටනක් පටන් ගන්නවා. ඇලිස් ජෝසප්ගෙන් උදව් ඉල්ලනවා. ඒ ජෝසප් බයෙන් ගල් වෙලා වගේ ඉන්නවා. සූසන් ආපහු ඇවිත් ජෝසප්ව එතනින් අරගෙන යන්න උත්සාහ කරනවා. නමුත් තියර් පඩිපෙර අවහිර කරලා ජෝසප් ළඟ Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා කියලා කියනවා. එයා ජෝසප්ව ඇදගෙන පහලට අරන් යනවා. ඊට පස්සේ සූසන් බිත්තියේ තියෙන මිරර්ස් වලට ගහලා ඒ වලින් හැදිච්ච සිදුරකින් එළියට විසික් කරනවා. ඊට පස්සේ තියර් ජෝසප්ව රාක්කවට ගහලා එයාට පයින් ගහනවා. එයා ජෝසප්ගෙන් Tamanට අවශ්‍ය දේ කොහෙද කියලා අහනවා. ජෝසප් කොහොම හරි කුස්සියට දුවලා විදුලි පීයක් ගන්නවා. තියර් එයා ළඟට එනකොට ජෝසප් බය වෙලා පිටිපස්සට වැටෙනවා. එයා පිහි දෙබල්ලුයි තියෙන තැටියක් මතට තමයි වැටෙන්නේ. තියර් එයාව බිමට තද කළා පිහි දෙබල්ලුයි එයාගේ පිටට ඇතුල් කරන්න යන වෙලාවෙම ජෝසප් ඉස්කුරුප්ප වෙන ගලවන උපකරණයක් අරගෙන එයාගේ බෙල්ලට අයිනවා. තියර් ඒක ගලවලා දානවා. එයාගේ බෙල්ල විවෘත වෙලා තිබ්බත් එයා තාමත් ජීවත් වෙනවා. එයා ජෝසප්ට කියන්නේ තමන්ගේ තාත්තා මරන්න එයාට බැරි වුණත් එයාට පහර දෙන්න නම් ජෝසප්ට කිසි ලැජ්ජාවක් නැහැ කියලා. එක පාටම පොලි තියර්ට කතා කරලා එයාට අවශ්‍ය දේ තමන් ළඟ තියෙන බව කියනවා. තියර් ඉක්මනින්ම උඩුමහලට එනවා. හැබැයි පොලි තවමත් එයාව හොරෙක් කියලා හිතනවා. පොලි එයාට සල්ලි දෙන්න උත්සාහ කරනවා. තියර් පොලිගේ දත් කට්ටලේ ගලවලා ඒක දිවෙන් ලෙව කාලා ආයෙත් එයාගේ කටට දානවා. ඊට පස්සේ එයා දකිනවා පොලිගේ කකුලක් නැහැ කියලා. එක පාටම ඇලිස්සේ කෘත්‍රිම කකුලින් තියර්ට පහර දෙනවා. තියර් පඩිපෙළ දිගේ පහලට වැටෙනවා. එයා බිමට වැටුණාට පස්සේ ජෝසප් පිගන් හොදන යන්ත්‍රයෙන් එයාගේ මූණට ආයෙ ගහනවා. අන්තිමේදී තියර්ගේ හිස සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ජෝසප්ගේ මේ ප්‍රචණ්ඩ හැසිරීම දැකලා ඇලිස්ට විලියම් Tamanට කළ හිංසනය මතක් වෙනවා. ඊට පස්සේ ඇලිස් බෙන්ජමින්ගේ සටහන් පොතේ තිබ්බ අමුතු දේවල් ගැන ජෝසප්ගෙන් අහනවා. ජෝසප් කියන්නේ බෙන්ජමින්ම මානසිකව අස්ථාවර මිනිහෙක් කියලා හැමෝම හිතුවේ. එයා බුක් ඔෆ් ද ඩෙත් පොතෙන් කෙනෙක් මන්ත්‍රයක් කිව්වොත් භූතයන්ට මේ ලෝකෙට එන්න පුළුවන් කියලා විශ්වාස කරපු නිසා කියලා කියනවා. එයා තමන්ගේ පවුලේ අතැල්ලා ලෝකයේ පුරාවට ගිහිල්ලා භූතයන්ගේ තමන්ගේ ආදරණීයයන් ආරක්ෂා කරන්න පුළුවන් පුරාවස්තු එකතු කරලා තිබ්බා. තියර් ඇතුළේ ඉන්න භූතයා යමක් හොයනවනම් උඩුමහලේ තියෙන පරණ පුරාවස්තු වලින් එකක් වෙන්න පුළුවන් කියලා එයා කියනවා. මේ අතරේ සූසන් පොලිව ඇදට දාලා නිදි කරවන්න උත්සාහ කරනවා. එයා යන්න හදනකොටම පොලි එකපාරට ඇදේ ඉත ගන්නවා. වසර ගණනාවකට පස්සේ පළවෙනි වතාවට එයා සූසන්ගේ නම කියනවා. සූසන් එයා ළඟට යනවා. පොලි ඇද මත නැගිටලා ඉන්නවා. එයා සූසන්ව වැළඳගෙන කියන්නේ Tamanට එයාව ගොඩක් මතක් වෙනවා කියලා. පොලි කියන්නේ ඉක්මනින්ම මුළු පවුල නැවත එකතු වෙනවා කියලා. ඒ වගේම විලියම් දැනටත් එන ගමන් කියලා එයා කියනවා. සූසන් පොලි වහගෙන හිටපු රෙද්ද ඉවත් කරනවා. ඒත් එක්කම එයාට තේරෙනවා පොලිත් භූත බලයට යටත් වෙලා කියලා. එකපාරටම ජනේලයට තට්ටු කරන ශබ්දයක් ඇහෙනවා. සූසන් තිරේ ඉවත් කරලා බලනකොට එඩ්ගර් එළියේ ඉන්නවා. එයා කියන්නේ Tamanට සූසන්ව මතක් වෙනවා කියලා. සූසන් ජනේලය අරිනවා. එඩ්ගර් ජනේලෙන් ඇතුළට බඩගාගෙන ඇවිත් එයාව කිස් කරනවා. ඒත් එක්කම සූසන්වත් භූත බලයට යටත් වෙනවා. පහළදී ඇලිස් ජනේලෙන් බලනකොට එඩ්ගර් අතුරුදහන් වෙලා එකපාරටම බල්ලා බුරනවා. සූසන් එතනට ඇවිත් කියන්නේ භූතයන් එයාලගේ හතුරන් නෙවෙයි කියලා. එයාලට අවශ්‍ය වෙන්නේ බෙන්ජමින් එයාලගෙන් හොරකම් කරපු කොන්ඩෝරියානු කිනිස්ස විතරයි කියලා. එකපාරටම ගෙදර තිබ්බ සියලුම විදුලි පහන් පුපුරලා යනවා. එඩ්ගර් ජෝසප්ට පහර දෙන්න ගන්නවා. රූපවාහිනිය විලියම්ගේ ඇලිස්ගේ විවාහ වීඩියෝ තවමත් යනවා. එඩ්ගර් ඇලිස්ටත් පහර දීලා කියන්නේ පවුලේ කාරණාවට මැදිහත් වෙන්න එපා කියලා. සුසන් එඩ්ගර්ට තමන්ගේ පුතාට හානි කරන්නේ නෑ කියලා පොරොන්දු වුණා කියලා මතක් කරවනවා. ඒත් එඩ්ගර් එයාට ඉටිපන්දම් රදවන එකකින් පහර දෙනවා. ඊට පස්සේ එයා ජෝසප්ගේ කොණ්ඩය අල්ලගෙන එයාගේ මුහුණේ තියර්ගේ විවෘත හිසට තද කරනවා. ජෝසප් කියන්නේ කිනිස්ස තියෙන තැන තමන් දන්නවා කියලා. ඒ නිසා එඩ්ගර් එයාව උස්සනවා. ඒ අවස්ථාවේදී ජෝසප් පෑනකින් එඩ්ගර්ට අයිනවා. දෙන්න අතර සටනක් පටන් ගන්නවා. සූසන් තම පුතාව ආරක්ෂා කරන්න උත්සාහ කළා. එඩ්ගර් එයාටත් ගහනවා. ඇලිස් මේ අවුලෙන් බේරිලා අල්මාරියක් ඇතුලේ හැංගෙනවා. එයාට ගෙදර පුරා සටන් කරන ශබ්ද ඇහෙනවා. අන්තිමේදී එඩ්ගර් ජෝසප්ගේ හිස අල්මාරිය දොරට ගහනවා. දොර කැඩෙනවා. ජෝසප් ඇලිස්ට කිනිස්ස හොයාගන්න කියනවා. ඊට පස්සේ එඩ්ගර් එයාව ඇදගෙන
අරගෙන යනවා. ශබ්ද නැවතුණාට පස්සේ ඇලිස් අල්මාරින් එළියට එනවා. එයා තනකොළ කපන යන්ත්‍රයට ඉන්ධන දාලා ඒක ආයුධයක් විදියට සූදානම් කරනවා. ඇලිස් උඩුමහලට යනකොට සූසන් ලේ ගලමින් බිම වැටිලා ඉන්නවා. ඇලිස් විවාහ ඡායාරූපයක් දිහා බලමින් ඉන්න අතරේ පොලී එයාට පහර දෙනවා. පොලී ඇලීගේ හිස බිත්තිවලටයි අවට තියෙන දේවල් වලටයි නැවත නැවතත් ගහනවා. ඊට පස්සේ ඇලිස්ගේ මුහුණ තනකොළ කපන යන්ත්‍රයේ තලයකට තද කරනවා. එයා පෑනකින් ඇලිස්ගේ කනට අනිනවා. පොලීට සූසන් ලවා ඇලිස් මරවන්න ඕනේ. එයා තලය ක්‍රියාත්මක කරන්න හදන මොහොතේම ඇලිස් කැඩුණු වීදුරු කැබැල්ලකින් පොලීගේ ඇසට අනිනවා. ඊට පස්සේ පොලීව පුටුවට බැදලා පුටුව පහළට යවන යන්ත්‍රය ක්‍රියාත්මක කරනවා. පොලී පහළට ඇදගෙන යනවා. ඇලිස් එයාගේ කනේ හිර වෙලා තිබ්බ පෑනේ කොටස වේදනාවෙන් ඉවත් කරනවා. එයා පිහියක් අරගෙන පොලීව අවසන් කරන්න සූදානම් වෙනවා. ඒ වෙලාවෙම එඩ්ගරුයි ජෝසප්යි සිවිලම කඩාගෙන වැටෙනවා. එඩ්ගර් ඇලිස් පස්සෙන් එනවා. ඇලිස් තනකොළ කපන යන්ත්‍රයත් සූසන්වත් අරගෙන නාන කාමරයට දුවනවා. එයා කැබිනට් එකකින් දොර අවහිර කරනවා. ඊට පස්සේ කොණ්ඩේ වියලන උපකරණයක් භාවිතා කරලා සූසන්ව වැසිකිළියට බැදලා දානවා. ඇලිස්ගේ කනේ තාමත් පෑනේ කොටසක් තියෙනවා. එයා අඩුවකින් ඒක ඉවත් කරනවා. සූසන් ඇලිස් තම පවුලට කරපු දේවල් ගැන ටිකින් දිගටම චෝදනා කරනවා. අන්තිමේදී ඇලිස්ට තවත් ඉවස ගන්න බැරි වෙනවා. එයා තමන්ගේ ශරීරයේ විලියම් කළ හිංසනයක් ඒ වලින් ඉතිරි වෙච්ච කැලලුයි පෙන්නනවා. ඇලිස් කියන්නේ මේ හැමදේම එයාලගේ පවුලේ තිබ්බ ප්‍රශ්නයක් කියලා. ඇලිස් තනකොළ කපන යන්ත්‍රය භාවිතා කරලා සිවිලිමේ සිදුරක් හදන්න උත්සාහ කරන අතරේ සූසන් සම්පූර්ණයෙන්ම භූත බලයට යට වෙනවා. එයා ඇලිස්ට පහර දෙනවා. දෙන්න එකිනෙකාට පහර දෙමින් නාන තටාකයට වැටෙනවා. සූසන් නාන කාමරේ තිරය භාවිතා කරලා ඇලිස්ගේ හුස්ම හිර කරන උත්සාහ කරනවා. ඇලිස්ට රේසරයක් හම්බ වෙනවා. එයා ඒකෙත් සූසන්ගේ මූණ කපනවා. සූසන් බිමට වැටෙනවා. ඇලිස් තනකොළ කපන යන්ත්‍රය අරගෙන නැවත ක්‍රියාත්මක කළ සූසන්ට පහර දෙනවා. දැන් ඇලිස්ට සිවිලමේ හදාගත් සිදුරෙන් උඩුමහලේ කාමරයට යන්න පුළුවන්. එයා එහෙ තිබ්බ පුරාවස්තු අතරින් කිනිස්ස හොයන්න පටන් ගන්නවා. එකපාරටම එයාට ජෝසප්ගේ කටහඬ ඇහෙනවා. එයා උදව් කරන්න පුළුවන් කියනවා. ඇලිස් එක වැඩි ගණන් ගන්නෑ. ඒ ජෝසප් සිවිලිමේ සිදුරෙන් උඩට එනවා. ඇලිස්ට තේරෙනවා ජෝසපුත් භූත බලයට යටත් වෙලා කියලා. ඇලිස්ට පැරණි පුරාවස්තු පිරුණු බෑගයක් හම්බ වෙනවා. එයා පළවෙනි කිනිස්ස අරගෙන ජෝසප්ට අනිනවා. ඒත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ජෝසප් එයාට විහිළු කරනවා. ඇලිස් එකින් එක කිනිස්ස පරීක්ෂා කරනවා. අන්තිමේදී එයාට හරි කිනිස්ස හම්බ වෙනවා. එයා ඒකෙන් ජෝසප්ට අනිනවා. ඒ මොහොතේ ජෝසප් ඇස් ආපහු සාමාන්‍ය වෙනවා. ඊට පස්සේ එයා මැරෙනවා. ඇලිස් එයාගේ සිරුර දිහා බලන් ඉන්නකොට සිදුරෙන් සූසන් මතුවෙනවා. ඇලිස් තනකොළ කපන යන්ත්‍රයක් අරගෙන ජනේලෙන් එළියට පනිනවා. නමුත් එයා වැටිලා පහළට පෙරලෙන නිසා කිනිස්ස අතහැරෙනවා. සූසනුයි එඩ්ගරුයි එයාගේ පස්සෙන් එනවා. ඇලිස් චිමිනිය ඇතුළට පැනලා පහළට ලිස්සලා යනවා. සූසනුත් චිමිනිය ඇතුළට එනවා. ඇලිස් තනකොළ කපන යන්ත්‍රයෙන් එයාට පහර දෙනවා. අන්තිමේදී සූසන්ගේ හිස ගිනි උදුන මත වැටෙනවා. ඇලිස් ගිනි උදුන හරහා නැවත කාමරයට එනවා. එඩ්ගර් එයා පස්සේ එනවා. ඇලිස් එයාට තලෙන් පහර දෙනකොට එඩ්ගර් ඒක නවත්තනවා. නමුත් ඇලිස් දිගටම බලය යොදනවා. අන්තිමේදී තලයේ එඩ්ගර්ගේ හිස කපාගෙන යනවා. ඇලිස් ලයිටරයක් අරගෙන කාපට් එකට දාලා ගිනි තියනවා. ගින්න ගෙදර පුරා පැතිරෙන්න ගන්නවා. ඇලිස් එළියට දුවලා කිනිස්ස හොයා ගන්නවා. එයා තමන් වෙත එන බල්ලාටත් කිනිස්සෙන් යනලා මරලා දානවා. ගෙදර හැමින් සම්පූර්ණයෙන්ම ගිනි ගන්නවා. සියලුම සිරුරුයි විවාහ ඡායාරූපයි ගින්නට හසු වෙනවා. ඇලිස් හිතන්නේ ඔක්කොම ඉවරයි කියලා. ඒත් එකපාරටම එයාට විලියම්ගේ හඩ ඇහෙනවා. විලියම්ගේ පිච්චුන ශරීරය ගිනිගත්ත ගෙදරින් එළියට එනවා. එයා ඇලිස්ට කියන්නේ තමන් එයාව මරා දැමිය යුතුව තිබ්බා කියලා. එයා ඔවුන් දෙන්න විවාහ වූ මණ්ඩපයට යනවා. ඒකත් ගිනි තියෙනවා. ඇලිස් පුළුවන් තරම් වේගෙන් දුවලා ඉටිකිරීම ස්ථානයකට යනවා. ඒ කාර්යාලයේ දොර වහලා තිබ්බත් එයාට උදව් ඉල්ලන්න පුළුවන් අතේගෙන යන සංනිවේදන උපකරණයක් හම්බ වෙනවා. එයා එකෙන් උදව් ඉල්ලන්න උත්සාහ කරනවා. එකපාරට මේ උපකරණෙන් ඇගේ විවාහ ගීතේ වාදනය වෙන්න ගන්නවා. ඇලිස්ට විලියම්ගේ සෙවණැල්ල තමන් ළඟට එනවා පේනවා. නමුත් ගීතය අවසන් වුණාම එයා අතුරුදහන් වෙනවා. එකපාරටම කවුරු හරි ඇලිස්ගේ කකුලෙන් ඇදලා එයාව වලකට විසි කරනවා. එයාගේ වලලු කර යකඩ දණ්ඩයක ඇනෙනවා. විලියම් වලට නලයක් දාලා උණු වෙච්ච තාර පුරවන්න පටන් ගන්නවා. ඇලිස් වේදනාවෙන් එයාගේ කකුල යකඩ දණ්ඩෙන් ගලවගෙන එළියට එන්න උත්සාහ කරනවා. ඒත් විලියම් එයාව නවත්තනවා. එයා කිනිස්ස ඉල්ලනවා. ඇලිස් කිනිස්ස උණු වෙච්ච තාරයකට විසි කරනවා. විලියම් මේක ගන්න එයාව අත්හරිනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඇලිස් කේබල් කීපයක් ඇදලා විශාල විදුලි යන්ත්‍රයක් පහළට වැටෙන්න සලස්සනවා. විලියම් කිනිස්ස ගන්න මොහොතේ ඇලිස් ඒ යන්ත්‍රයෙන් එයාට පහර දෙනවා. විලියම්ගේ ශරීරය ටිකෙන් ටික විනාශ වෙලා උණු වෙච්ච තාර තුලට වැටෙනවා. ඇලිස් එතනින් යන්න හදනවා. නමුත් විලියම් නැවතත් ඇගේ කකුලෙන් අල්ලනවා.
යනවා. වාසනාවකට ඇලිස් කිනිස් අරගෙන එයාට අනිනවා. මේ වතාව විලියම් සම්පූර්ණයෙන්ම මැරෙනවා. ඒ මොහොතේ ඇලිස්ට සැබෑ විලියම්ගේ දර්ශනය පේනවා. එයා කියන්නේ තමන් ඇයට ආදරය කරන බවයි. නමුත් ඇලිස් කියන්නේ ඒක ප්‍රමාණවත් නෑ කියලා. ඇය නැවත යථාර්ථයට එනවා. ඊට පස්සේ විලියම්ගේ හිස සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. අන්තිමේදී ඇලිස් වලින් එළියට ඇවිත් පාරකට එනවා. එතනදී ගිලන්රථ සේවකයන් එයාව හොයාගන්නවා. එයාලා ඇගෙන් අහනවා මේ හැමදේම කළේ කවුද කියලා. ඇලිස් කිසිම විස්තරයක් නොකර එකම එක දෙයක් කියනවා. මගේ හිටපු සැමියා. ඒ චිත්‍රපටය තාමත් ඉවර නැහැ. අවසාන දර්ශනයේ පොලි පාර දිගේ බඩගාගෙන යනවා. කනස්සල්ලට පත්වෙච්ච රියදුරෙක් එයාව දැකලා උදව් කරන ළඟට එනවා. හැබැයි පොලි එකපාරටම ඒ රියදුරාට පහර දෙනවා. ඒ වගේම මේ සිදුවීම අනාගතයේ එන්න පුළුවන් තවත් කොටසකට ඉගියක් දෙනවා. ඒ කියන්නේ මේ කතාව මෙතනින් ඉවරයි කියලා අපි හිතුවත් ඒ දරුණු ආත්මේ කතාව තාමත් අවසන් වෙලා නැහැ. ඒ විදිහට Evil Dead Burn චිත්‍රපටය අවසන් වෙනවා. හැබැයි මේ චිත්‍රපටය අපිට එක දෙයක් හොඳට මතක් කරලා දෙනවා. අතීතයේ වලලලා දාපු හැම රහසක්ම සදාකාලිකව වලලලා තියන්න බෑ. තමන්ගේ පවුල බේරගන්න උත්සාහ කළ බෙන්ජමින්ගේ රහසම අවසානයේ එයාගේ පවුල විනාශ වෙන්න හේතුවක් වෙනවා. ඒ වගේම ඇලිස් ජීවිතේ බේරගත්තත් එයාට තමන් ආදරය කරපු හැමෝම අහිමි වෙනවා. ඒ නිසා මේක නිකම්ම හොරර් මූවි එකක් නෙමෙයි. තමන් ආදරය කරන දේවල් ආරක්ෂා කරගන්න සමහර තීරණ අවසානයේ අපිටම විනාශයක් වෙන්න පුළුවන් කියන කතාවක්. ඒත් අවසානයේ ඉතුරු වෙන්නේ එක පොඩි ඉගියක්. මේ නපුරු බලවේගය ඇත්තටම අවසන් වුණාද? ඒ ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරලා තමයි Evil Dead Burn අවසන් වෙන්නේ. ඉතින් තවත් වෙනස්ම මූවි රිවිව් එකකින් හම්බ වෙමු. අපේ channel එක subscribe කරලා මේ ගමන දිගටම අපිත් එක්ක යන්න එකතු වෙන්න. ඔයාගේ එක subscribe එකක් තමයි අපිට තවත් හොඳ වීඩියෝ එකක් ගෙන ලොකු ශක්තියක් වෙන්නේ. ඉතින් අදට යන්න මතක් කරලා like කරලා share කරලා comment එකකුත් දාන්න.